හරි අපි මේ වීඩියෝ එකෙන් තුන්වෙනි ප්‍රශ්න සාකච්ඡා කරනවා. මුලින්ම 2019 බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ අහලා තියෙන්නේ ඔක්සලේට් අයනයට ඇඳිය හැකි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගණන. දැන් විභාගලම ඉස්සර නම් අහුව MCQ වල සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අදින්න පුළුවන්ද? ඒ කියන්නේ ස්ථායි ඒවා අස්ථායි ඒවා ඔක්කොම. හැබැයි දැන් ගොඩක් වෙලාවට ස්ථායි ඒව කීයද අස්ථායි ඒව කීයද කියලා අහනවා. මේ බලමු ඔක්සලේට් අයනය කියන්නේ C2O42- එතන මෙයාගේ බලන්න ඉස්සෙල්ලා අපි ලුයිස් ව්‍යුහය හඳිමු. මේ ලුයිස් ව්‍යුහ හඳින ලේසි ක්‍රමයක් මම ඔයාලට උගන්වලා තියෙනවා. ඒක මෙහෙමයි ක්‍රමය කියන්නේ ඔක්සිජන් කී දෙනෙක්ට කැමතිද බඳින්න? ඔක්සිජන් දෙන්නෙක් බඳින්න කැමතියි. හරිද? අපි ඔක්සිජන්ට දෙන්නෙක් දෙනවා. ඉලි කැලි දෙකක්. මෙයාත් කියනවා මටත් දෙකක් දෙන්න. හැබැයි අපිට ළමයි සමහරක් කාට ඉලි කැලි කැමැත්ත ඉටු කරන්න බැරි වෙනවා. ඒ මෙහෙම ඉරක් දුන්නොත් කාබන් වලට බන්ධන පහක් සෙට් වෙනවා. දෙවනි ආවර්ත පරමාණුවක් වැද ඉන්නකොට එයාට උපරිම දරා ගන්න පුළුවන් කීයද? ඉලෙක්ට්‍රෝන යුගල් 4යි වැද ඉන්නකොට. එතකොට ළමයි දැනුත් 4ක් තියෙනෝනේ කාබන් වටේ. ඒ නිසා තව ඉරක් ගහන්න බෑ. අන්න කැමැත්ත ඉටු කරන්න බැරි අවස්ථාවක්. එතකොට ඔයාලා කරන්න ඕනේ ඍණාරෝපණයක් දීලා කැමැත්ත ඉටු කරන්න. ඍණ කියන්නේ බන්ධනයක් කියලා හිතන්න. එහෙනම් මම මෙතෙන්ට ඍණාරෝපණයක් දෙනවා. එතකොට හරි. ඉතින් මෙයාගෙත් ඇහුවම මෙයාත් කියනවා මටත් දෙකක් දෙන්න කියලා. එයා දෙකක් බඳින්න කැමතියි. දෙකක් දුන්නා. මෙයාට දෙකක් දෙන්න විදියක් නැහැ. හේතුව ඒ කියන්නේ ඉරක් ගහන විදියක් නැහැ. හේතුව කාබන් වලට දැනුත් බන්ධන 4ක් සෙට් වෙලා ඉවරයි. ඒ නිසා මෙයාට ඍණාරෝපණයක් දෙනවා. එකසර දානකොට දෙවෙනි ආවර්ත පරමාණුවකට මේ ක්‍රමයේ ලේසි. මොකද්ද? යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙන විදියට එකසර දාන්න. එතකොට මෙතන දැන් යුගල් දෙකක් තියෙනවනේ. එතකොට තව යුගල් දෙකයි. මෙතන එක යුගලක් තියෙනවා තව යුගල් 3යි. මෙතනත් යුගල් එකක් තියෙනවා තව 3යි. මෙතන දෙකක් තියෙනවා තව 2යි. කාබන් වල 4ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල්. ඕක තමයි ලුයිස් ව්‍යුහය. දැන් සංප්‍රයුක්ත ව්‍යුහවල හරිම ලේසි ළමයි. මේකේ සමමිතියක් තියෙනවා. ඒ නිසා ද්විත්ව බන්ධන දෙක තියෙන විදිය විතරයි අපිට වෙනස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ද්විත්ව බන්ධනේ මෙහෙම තියාගෙන මේ බලන රටාව ගන්න හැටි මෙන්න මේ ද්විත්ව බන්ධනේ මෙතන වම් පැත්තේ නියතව තියාගෙන මේ ද්විත්ව බන්ධනේ මෙහි තිබිච්ච ද්විත්වනේ පල්ලෙහාට දාන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තිබිච්ච ද්විත්ව බන්ධනේ තිරස්ස තියාගෙන මේ පැත්තේ තිබිච්ච ද්විත්ව බන්ධනේ සිරස් කරනවා. ඊට ද්විත්ව බන්ධන දෙක පල්ලෙහාට දාන්න. ඒක තමයි සංප්‍රයුක්ත ව්‍යුහ 4. මේ 4වලම ස්ථායීතාව සමානයි. ඒතර ආරෝපණ දාමු ඍණ මෙතෙන්ට ඍණ මෙතෙන්ට ඍණ හරි. ඔන්න ඔය ටික තමයි ඉතින් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ. දැන් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ 4ක් අඳින්න පුළුවන්. හරි. හරි. එහෙනම් 2019 ආපු ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 4ක් අඳින්න පුළුවන් කියලා. 2020 බලමු. 2020 ඒක මෙහෙමයි කියලා තියෙන්නේ. M යනු ආවර්තා වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයක් ලු. M කියන්නේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ මෙහෙම කියනවා. M කියන කෙනා එය දීර්ඝ ගූර්ණයක් ඇති MCl3 සහ සංයුජ අණුව සාදයි. MCl3 කියලා සහ සංයුජ අණුවක් හදනවලු එයාට දීර්ඝ ගූර්ණයක් තියෙනවලු. හරිද? ආවර්තාවගේ මයත් කාණ්ඩය මොකක්ද කියලා අහන්නේ ළමයි. එන්න ලේසි ප්‍රශ්න මේවා. ඇයි මේ දෙවන ආවර්තය කියලා තියෙන්නේ? හේතු බලමු. මෙහෙම වෙන ළමයි. ඔයාලා දන්නවා දීර්ඝ ගූර්ණයක් ලැබෙන්න. දීර්ඝ ගූර්ණය ලැබෙන අසමමිතික හැඩ කිහිපයක් තියෙනවා. අසමමිතික හැඩ. ඉතින් අසමමිතික හැඩ තියෙනකොට තමයි දීර්ඝ ගූර්ණයක් ලැබෙන්නේ. හරිද? එතකොට මොනවද අසමමිතික හැඩ ටික? මුලින්ම
කෝනික හැඩය. හරිද? පිරමිඩාකාර හැඩය. ඊට පස්සේ T හැඩය, සීසෝ හැඩය, ඊට පස්සේ සමචතුරස්‍රාකාර පිරමිඩීය හැඩය. ඒතර ඕව තමයි ළමයි මොනවද මේ අසම්මිතික හැඩ. මේ හැඩ තියෙනව නම් වටේ ඉන්න කට්ටිය ਸਰව සමාන වුණත් ඒ අණුවට අනිවාර්යයෙන්ම දීර්ඝ ගූර්ණයක් ලැබෙනවා. හරිද? දැන් මෙහෙමයි. මේකේ ළමයි බන්ධන තුනක් නේ තියෙන්නේ. එතකොට මෙතෙන්ට එකසර යුගලක් ඉන්න පුළුවන්. නේද? ඇයි මෙතන බන්ධන තුනට 1 2 3 4 පානතවල දාන දෙවන ආවර්ත පරමාණුවක් මැද ඉන්නකොට එයාට දරන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කීයද ළමයි? 4යිනේ. ඉතින් දැන් අපිට 3ක් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන යුගල්. තව එකයි කොහොමද දාන්න පුළුවන්. මම ඒක දැම්මෙත් හේතුවක් නිසා. මොකද මේකට මෙහෙම වුණා නම් මොකද්ද වෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා කියන්නේ. මෙහෙම තිබ්බනම් ළමයි ඒ කියන්නේ මෙයාගේ එකසර නැති වුණා නම් මෙයාගේ හැඩය මොකද්ද? මෙයාට ඉතින් සම්මිතික හැඩයද නැද්ද එහෙම වුණා නම්? එකසර නැහැනේ. එහෙම වුණා නම් මෙයාට තියෙන තලීය ත්‍රිකෝණාකාර කියන සමමිතික හැඩය. තලී ත්‍රිකෝණාකාර හැඩය එකසර නැති වුණා නම් තියෙන්නේ. හරිද? එතකොට m අයිති වෙන්නේ 1 2 3යි. ඉලෙක්ට්‍රෝන 3යි m ගි තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩට අයිති. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා නම් තුන්වෙනි කාණ්ඩනේ. ඒ කාණ්ඩ අංකයයි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානේ සමානයිනේ. ඒතර තලී ත්‍රිකෝණාකාර වුණා නම් m අයිති වෙන්න ඕනේ තුන්වෙනි කාණ්ඩයට. තලී ත්‍රිකෝණාකාරය කියන්නේ දීර්ඝ ගූර්ණයේ බිඳුවයි කියන එක. හැබැයි මේ අණුවට දීර්ඝ ගූර්ණයක් තියෙනවලුනේ. ඒකයි මම මෙයාට එකසර යුගලක් දැම්මේ. මෙහෙම වුණා නම් මොන හැඩයද කියන්නකෝ? වැස්ප 4ක් තියෙනමයි නේ. 1යි 2යි 3යි 4යි. අපි වැස්ප කියන්නේ මොනවද? සිග්ම බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වලට පොදුවේ අපි කියන්නේ වැස්ප යුගල් නේ. VSEPR යුගල්. එතකොට මේ VSEPR යුගල් මෙයාගේ තියෙනවා 4ක්. 4ක් නම් ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැබැයි එකසර යුගලක් තියෙන නිසා මේ බන්ධන ටික තියෙන කොයි විදිහටද? පිරමීඩයක් වගේ. නිසා පිරමීඩාකාර හැඩය තමයි තියෙන්නේ. පිරමීඩාකාර හැඩය කියන්නේ අසම්මිතික හැඩයක්. මෙදී අසම්මිතික හැඩය. එතකොට දීර්ඝ ගූර්ණයක් ලැබෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයාගේ මේ වගේ සැකසුමක් තමයි තියෙන්න ඕනේ. එහෙනම් කතන්දරේ මෙච්චරයි. m අයිති කාණ්ඩ කොහොමද හොයන්නේ? මෙන්න බලන්න හොයන හැටි. 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ එයාගේ අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ කියන්නේ එයා පස්වෙනි කාණ්ඩේ. රෝම ඉලක්කමේ පස්වෙනි කාණ්ඩේ. හරිද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ඉලක්කම් වලින් ගත්තොත් මොකද්ද කියන්න වෙන්නේ? 10ක් එකතු කරන්න වෙනවා නේ. ඒතකොට 15 වෙනි කාණ්ඩේ. ඒතර උත්තරේ එන්න ඕන ළමයි 15 වෙනි කාණ්ඩේ අපිට දීලා එහෙම රෝම ඉලක්කමෙන් කාණ්ඩේ දීලා නැහැ. මොකද D ගොනුව හම්බ වෙන නිසා තමයි 10ක් එකතු කරන්නේ. මම මේ 5 වෙනි කාණ්ඩේ කිව්වේ රෝම ඉලක්කමෙන්. හරිද? ඒතර 10ක් එකතු කරාම 15 වෙනි කාණ්ඩේ. උත්තරේ ගන්න 10ක් එකතු කරන හේතුව දන්න ඕනේ. ඒ D ගොනුව එනෝනේ මුළු ආවර්තා වගුවටම. එතකොට දැන් අපි කතා කරේ රෝම ඉලක්කම් වලින් ගත්තේ තමයි S ගොනුවයි P ගොනුවයි විතරයිනේ පොදුවේ. නේ ඒ කාණ්ඩ 8නේ. ඕල කාලෙක කතා කරේ. අර D ගුණෙත් තව 10ක් තියෙනනේ කාණ්ඩ 10ක්. එතකොට ඒක 10ත් එකතු කරාම 15 වෙනි කාණ්ඩේ. එතකොට m ට දීර්ඝ ගූර්ණ නොතිබුණා නම් m මොන කාණ්ඩෙද? එතකොට මෙහෙම එකක් නේ. එතකොට තුන්වෙනි කාණ්ඩේ රෝම ඉලක්කමේ 3 10ක් එකතු කරාම 13 වෙනි කාණ්ඩේ. ඒ ටික තමයි කියන්නේ. තව දෙයක් කියන්න. දෙවනි ආවර්තයේ කියලා කිව්වේ ඔයාලට අයිතිය නැහැ ළමයි. මෙහෙම තව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දාන්න අයිතිය නැහැ. තුන්වෙනි ආවර්තය කියලා කිව්වම කොහොම දාන්නත් පුළුවන්. ඒ තුන්වෙනි ආවර්තයේ ඉන්න කට්ටියට අර කාණ්ඩ අංකයට රෝම ඉලක්කමෙන් දාන කාණ්ඩ අංකයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගානක් තියාගන්න පුළුවන්. උදාහරණයක් Cl රෝම ඉලක්කමෙන් 7 වෙනි කාණ්ඩේ. සාමාන්‍ය ඉලක්කම ගත්තොත් 17 වෙනි කාණ්ඩේ 10ක් අඩු කරලා රෝම ඉලක්කමෙන් ලැබෙන එක ගන්න පුළුවන්. එතකොට 10ක් අඩු කරාම එතකොට 17 වෙනි කාණ්ඩේ කියන්නේ රෝම ඉලක්කමෙන් 7 වෙනි කාණ්ඩේනේ. එයාට ඉලෙක්ට්‍රෝන 7ක් තියාගන්න පුළුවන් වටේ. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ රෝම ඉලක්කමෙන්. එතකොට එයාට ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්න පුළුවන්ද? 6ක් තියාගන්න පුළුවන්. නේ ඊට පස්සේ ෆොස්ෆරස් 5 වෙනි කාණ්ඩේ 5ක් තියාගන්න පුළුවන්.
පැහැදිලිද? ඒ අනුව මේ විදියට තුන්වෙනි ආවර්තය වුණා නම් ළමයෙක්ට මේ විදියට එක සැර යුගල් දාන්න පුළුවන්. එහෙම වුණා නම් මොකද බලන්න මෙයාගේ ජ්‍යාමිතිය 1 2 3 4 5 කියන්නේ වැස්ප යුගල් 5ක්. 5ක් කියන්නේ මොකද? 5ක් නම් අපි දන්නෝ ත්‍රිආනති දීප්‍රඩාකාර ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියක් තමයි තියෙන්නේ. හරිද? එකසර යුගල් දෙකක් තියෙනකොට ඔන්න මේ හැඩයට අපි කියන්නේ T හැඩය. T හැඩය කියලා කියන්නේ අසමිතික හැඩයක්. එතකොටත් දීර්ඝ ගූර්ණයක් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ හදපු මහාචාර්යවරයා දෙවනි ආවර්තය කියලා කිව්වේ නැත්තම් තව උත්තරයක් ගන්න වෙනවා. මොකද එහෙම වුණා නම් දෙවනි ආවර්තය කියලා කිව්වේ නැත්තම් ළමයි මේ විදිහට ඉලෙක්ට්‍රෝන සැකැස්මක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 ඒ කියන්නේ 7 වෙනි කාණ්ඩේ පරමාණුවක් වෙන්න පුළුවන්. නැත්නම් 17 වෙනි කාණ්ඩේ පරමාණුවක් කියලා ගන්න වෙනෝ දෙවෙනි ආවර්තය කියලා කිව්වේ නැත්තම්. ඒක උත්තර දෙකක් වෙනවා. 15 වෙනි කාණ්ඩේ 17 වෙනි කාණ්ඩේ. හැබැයි ඉතින් මෙයා ලස්සනට හදලා තියෙනවා කියලා තියෙනවා මේ දෙවෙනි ආවර්තේ පරමාණුවක් කියලා. දැන් පැහැදිලි මම ඔයාලට අවස්ථා තුනක් කිව්වා. එකක් තමයි දීර්ඝ ගූර්ණයක් නැති වුණා නම් M අයිති වෙන්න ඕනේ. ඒතර එකසර නෑ. තලි ත්‍රිකෝණාකාර හැඩය M අයිති වෙන්න ඕනේ මොන කාණ්ඩයටද? 3 වෙනි කාණ්ඩේ නැත්නම් 13 වෙනි කාණ්ඩයට. දෙවෙනි ආවර්තයේ දීර්ඝ ගූර්ණයක් තියෙනව නම් තව එකසර යුගල් එකයි දාන්න පුළුවන්. එතකොට පිරමිඩාකාර හැඩයක් එනවා. එතකොට එයා අයිති වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 5ක් එයාගේ තියෙනවා අවසාන කවචය. ඒ කියන්නේ 5 වෙනි කාණ්ඩේ රෝමි ලකුම නැත්නම් 15 වෙනි කාණ්ඩේ. දෙවෙනි ආවර්තය කියලා විශේෂ කරේ නැත්නම් තුන්වෙනි ආවර්තය කියලා කිව්වනම් තව උත්තරයක් ගන්න තිබ්බා. ඒ තමයි මෙන්න මේ විදිහට එකසර යුගල් දාපු එක. මොකද ඉලෙක්ට්‍රෝන යුගල් එතකොට තියෙනවා 1 2 3 4 5ක් යුගල් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියාගන්න පුළුවන් හින්දා මෙහෙමනේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ට වැඩි තියාගන්න පුළුවන්. තුන්වෙනි ආවර්තයේදී හොඳේ. ඒතර දැන් ගණන් කරන්න M අයිති වෙන්නේ මොන කාණ්ඩෙද කියලා. ඒක මෙහෙම කරන්න. 1 2 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ M ගේ ඉලෙක්ට්‍රෝන 7ක්. ඒ කියන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ සාමාන්‍ය ඉලක්ක වලින් ගත්තොත් 17 වෙනි කාණ්ඩේ. හරි. ඒ 2020 තුන්වෙනි ප්‍රශ්නේ. දැන් බලමු 21 තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඒකේ නම් දීලා තියෙන ළමයි අයනීකරණ ශක්තිය අඩුවන පිළිවෙල තෝරන්න කියලා. හරි. ඒකේ ඔයාලා මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. දැන් හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ළමයි ඉන්නේ නයිට්‍රජන්ට ආසන්නව. දැන් මෙහෙමනේ පොඩ මම රටාව පොඩ පෙන්නන්න මේ හයිඩ්‍රජන් මෙතන නම් වෙන හීලියම් ඉතින් පල්ලෙහාට යනවා ලිතියම් අක්වක් විචලනයනේ තියෙන්නේ පළමු අයනීකරණ ශක්තිය ඊට පස්සේ බෙරිලියම් බෝරෝන් ඊට පස්සේ කාබන් නයිට්‍රජන් මේ මෙතන හයිඩ්‍රජන් මට්ටමට වඩා චූට්ටක් පහළින් තමයි නයිට්‍රජන් ඉන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ සාමාන්‍ය ආසන සමාන කියලා හිතුවක් කමන්නේ නැහැ. හොඳේ. නයිට්‍රජන් ඉස් ඔක්සිජන් ඊට පස්සේ ෆ්ලුවරින් නියෝන් එහෙම. ඒ සාය අපි දන්නෝ ලිතියම්ට වඩා පහළට යනවා සෝඩියම් බෙරිලියම්ට වඩා පහළින් එතකොට මැග්නීසියම් ඊට පස්සේ බෝරෝන්ට වඩා පහළින් ඇලුමිනියම් කාබන්ට වඩා පහළින් සිලිකන් තියෙන්න ඕනේ නයිට්‍රජන්ට වඩා පහළින් ෆොස්ෆරස් ඊට පස්සේ සල්ෆර් ඊට පස්සේ ක්ලෝරීන් ඊට පස්සේ ආගන් ඊට පස්සේ ආයෙත් ටිකක් පල්ලෙහාට ගිහිල්ලා පොටෑසියම් සහ කැල්සියම්. දැන් ඕක තමයි ළමයි සාමාන්‍ය මූලද්‍රව්‍ය 20 අක්වක් විචලනයේනේ පළමු අයනීකරණ ශක්තිය. දැන් ආවර්තයක් ඔස්සේ ගත්තොත් යම්කිසි එකම ආවර්තය ගත්තම අක්වක් විචලන. මොකද අක්වක් කියන්නේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා නේ. එතකොට දැන් අපිට දීපු පරමාණු ටික මාක් කරගමු. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, ඊට පස්සේ බෙරිලියම්, බෝරෝන් ඊළඟට සෝඩියම්. හරි. දැන් මෙන්න මේ ප්‍රධාන තීර ටික මතක තියාගන්න. වැඩිම IE1 පළමු අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ මොන කාණ්ඩයේද ළමයි? 8 වෙනි කාණ්ඩේ රෝමි ළඟ නැත්නම් 18 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ හීලියම්,
නියෝන් ආගන් තමයි වැඩිම තුන් දෙනා. ඊට පස්සේ IE1 අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩෙමයි. සාමාන්‍ය ඉලක්කමෙන් සහ රෝම ඉලක්කම දෙකම එකයි, එක සහ දෙක කාණ්ඩ එහෙමයි. එතකොට IE1 අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩේ. එන ලිතියම්, සෝඩියම්, පොටෑසියම් තමයි අඩුම වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ රටාව පොඩ්ඩක් බලන්න. දෙවෙනි ආවර්ත 1 2 3ට වඩා දෙවෙනි ආවර්තේ 1 2 3ට වඩා තුන්වෙනි ආවර්තේ 5 6 7 8 උඩින් ඉන්නවා කියලා මතක තියාගන්න. දෙවෙනි ආවර්තේ 1 2 3ට වඩා තුන්වෙනි ආවර්තේ 5 6 7 8 උඩින් ඉන්නවා. ඒක අනිත් පැත්ත තුන්වෙනි ආවර්තේ 1 2 3ට වඩා දෙවෙනි ආවර්තේ 5 6 7 8 උඩින් ඉන්නවා. හරිද? ඒක මතක තියාගන්න ඕන කරුණු. එතකොට දැන් මේකේ උත්තරේ අපිට තෝරන්න ලේසි කෙනෙක්. මේක අඳින්න නැතුව ළමයික උත්තර හොයන්න තමයි මම කියලා දෙන්න හදන්නේ. අපි දන්නෝ වැඩිම වෙන්න ඕනේ කාගේද? උච්ච වායු නැත්නම් 18 වෙනි කාණ්ඩේ ඉන්න පරමාණු වල කියන හීලියම්, නියොන්, ආගන් තමයි වැඩිම වෙන්න ඕනේ. එතකොට මේකේ උත්තරයක් අපිට පේනවා මේ හීලියම් දීලා තියෙනෝනේ. ඒතර හීලියම් වැඩිම වෙන්න ඕන නිසා 1 2 3 කියන උත්තර තුනේම අරන් තියෙන්නේ හීලියම්. ඒතර උත්තර 4යි 5යි අයින් කරලා දැම්මා. හරිද? ඊට පස්සේ ළමයි අයනීකරණ ශක්තිය අඩුම වෙන්න ඕනේ පළවෙනි කාණ්ඩේ. නේ පළවෙනි කාණ්ඩේ. ඒතර සෝඩියම් සහ ලිතියම් දෙන්නම දීලා තියෙනවා. ඒකනොත් ඔයාලා දන්නෝ ලිතියම්ට ආවර්තාව වගේ ලිතියම්ට පහලින් තමයි සෝඩියම් ඉන්නේ. එතකොට පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ නෂ්ටය ඉලෙක්ට්‍රෝන දක්වන බැඳීම අඩු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසි වෙනවා. ඒ නිසා ඕනම අයනීකරණ ශක්තියක් කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී අඩු වෙනවා. ඒ ලිතියම්ට වඩා සෝඩියම් අඩුයි. එහෙනම් ලිතියම් සහ සෝඩියම් ගත්තම ඒ දෙන්න තමයි අඩුම වෙන්න ඕනේ. හරිද? ඒ දෙන්න අඩුම වෙන්න ඕනේ. මොකද පළවෙනි කාණ්ඩේ අඩුම වෙන්නේ. එතකොට පේනවා තුන්වෙනි උත්තරේ ළමයි සෝඩියම් සහ බෝරෝන් තමයි අඩුම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බෝරෝන් නෙමෙයි ලිතියම් එන්න ඕනේ. සෝඩියම් සහ ලිතියම් තමයි අඩුම වෙන්න ඕනේ. තුන උත්තරෙත් අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් සෝඩියම් අඩුම ඊට වඩා වැඩි ලිතියම්. ඊට පස්සේ බලන්න ලස්සන උත්තරයක් තියෙනවා ගන්න. දැන් ළමයෙක්ට මේක තීරණය ගන්න පුළුවන් නේ. සෝඩියම් අඩුම ඊට පස්සේ ලිතියම් වැඩිම වෙන්න ඕනේ හීලියම්. හරිද? තව දීලා තියෙන්නේ හයිඩ්‍රජන්, බෝරෝන්, බෙරිලියම් නේ. ඒතර හයිඩ්‍රජන් සාමාන්‍ය මැද හරියනේ ඉන්නේ ළමයි. ඒ වැඩි එතකොට යා. බෙරිලියම් සහ බෝරෝන්ගේ අතර සම්බන්ධය බලන්න දැන් 1 සහ 2 උත්තරේ බලන්න පළවෙනි උත්තරේ තියෙන්නේ බෝරෝන්ගේ වැඩිලු බෙරිලියම්ට වඩා. එහෙනම් තියෙන්නේ බෝරෝන්ගේ වැඩි බෙරිලියම්ට වඩා. ඇත්තද? බෝරෝන්ගේ අඩුයි බෙරිලියම්ට වඩා. ඒ නිසා එක උත්තරේ තයින් කරලා දාන්න පුළුවන් ළමයි. ඒ නිසා ලස්සන උත්තරය වලට හොයාගන්න පුළුවන්. හයිඩ්‍රජන් ඉන්න තැන අමතක වුණත් දෙවෙනි උත්තරේ හරි කියලා ගන්න පුළුවන් ළමයි. මොකද බෝරෝන්ට වඩා බෙරිලියම් වැඩි. ඊට පස්සේ හයිඩ්‍රජන්, ඊට පස්සේ හීලියම්. ඒ නිසා මම ඔයාලට කිව්වේ මේ කතන්දර ටික මතක තියාගන්න. ආයසරයක් කියන්නම් මේ අක්වක් විචලනෙත් මතක තියාගන්න ඕනේ. හොඳේ. ඒ කියන්නේ අක්වක් විචලනය කියන්නේ මොකද්ද? 2ට වඩා 3 අඩුයි. කියන්නේ මතක තියාගන්න ඕන තැන් දෙක. 2ට වඩා 3 අඩුයි, 5ට වඩා 6 අඩුයි. යම් ආවර්තයක් ගත්ත මෙහෙමයි. දෙවෙනි කාණ්ඩේ කාට වඩා තුන්වෙනි කාණ්ඩේ එක්කෙනා අඩුයි, පස්වෙනි කාණ්ඩේ එක්කෙනාට වඩා හයවෙනි කාණ්ඩේ එක්කෙනා අඩුයි. හරි මම සාරාංශයක් විදිහට ආයසරයක් කියන මේව ලියා ගන්න ඕන කරුණු. මෙන්න මේක IE1 වැඩිම 8 වෙනි කාණ්ඩේ. IE1 අඩුම පළවෙනි කාණ්ඩේ. දෙවෙනි ආවර්තය 1 2 3ට වඩා තුන්වෙනි ආවර්තේ 5 6 7 8 උඩින් ඉන්නවා. තුන්වෙනි ආවර්තේ 1 2 3ට වඩා දෙවෙනි ආවර්තේ 5 6 7 8 උඩින් ඉන්නෝ. 2ට වඩා 3 අඩුයි, 5ට වඩා 6 අඩුයි. මම මේ කාණ්ඩ වලින් කියන්නේ. හරිනේ? ඔය ටික මතක නම් ඔයාලට උත්තරේ ලස්සනට හොයාගන්න පුළුවන්. හරි. ඒ 2021 ආයේ පළමු අයනීකරණ ශක්තියෙන් තමයි ළමයි තුන්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. 22 බලමු. 22 තුන්වෙනි ප්‍රශ්නේ. හොඳයි. ඒකේ දීලා තියෙන්නේ දෙවන අයනීකරණ ශක්තිය විචලනය වීම. ඔන්න. තමයි ඒකත් කියලා දෙන ලේසි ක්‍රමයක් තියෙනවා. දෙවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ දැන් අපිට කිව්වොත් උදාහරණයක් දක්වන්න කියලා. ඒකත් පොඩ්ඩක් කියන්නකො මැග්නීසියම්ගේ දෙවන අයනීකරණ ශක්තියට අදාළ
ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් අපි කොහොමද ලියන්න ඕනේ? දෙවන අයනීකරණ ශක්තිය දුන්නම හැදෙන්නේ ළමයි ධන 2 අයනයක්. ධන 2 අයනයක්. එතකොට ධන 2 අයනේ හැදෙන්නේ කලින් හිටියේ මොකද්ද? ධන 1 අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ධන 2 අයනයක් හදන එක තමයි ළමයි දෙවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. දැන් මෙහෙමයි. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? උපරිමයක් වෙච්ච තැනයි සාමාන්‍ය අක්වක් විචලන කොටසයි ඇඳ ගන්න පුරුදු වෙන්න. හරිද? ඔන්න ඔහොම. දැන් මෙහෙමයි ළමයි. ඔන්න ඔය කෑල්ල ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳේ. උපරිමයෙන් තැනකුයි සාමාන්‍ය අක්වක් විචලන කොටස. දැන් දෙවන අයනීකරණ IE2 නම් වලට දීලා තියෙන්නේ. එයා වැඩිම වෙන කාණ්ඩේ හොයන්නේ මේ අංකෙන් එකක් අඩු කරන්න. එතකොට එක ඒ කියන්නේ රෝමි ඉලක්කමෙන් පළවෙනි කාණ්ඩේ තමයි IE2 වැඩිම වෙන්නේ. අඩුම වෙන කාණ්ඩය හරි ලේසි. මේ අංකෙම දරන කාණ්ඩේ තමයි අඩුම කාණ්ඩේ වෙන්නේ. හරිද? එහෙනම් ළමයි මෙහෙමයි කරන්න. IE2 වැඩිම වෙන්නේ මොන කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. එහෙනම් මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? පළවෙනි කාණ්ඩේ. අඩුම වෙන්නේ මොකේද? දෙවෙනි කාණ්ඩෙමයි. එහෙනම් ඉතින් ඔන්න 1 2 3 4 5 6 7 8 9ද නෑ ඊළඟ ආවර්ත පළවෙනි කාණ්ඩේ. ඔන්න ඔය සෙට් එක ඇඳගත්ත නම් දැන් උත්තරේ බලන්න තෝරන ලේසි විදිය. බෙරිලියම්. බෙරිලියම් ඉන්නේ මොන කාණ්ඩේද? දෙවෙනි කාණ්ඩේ. ඔය ඔතන බෙරිලියම් ඉන්නේ හරිනේ. ඊට පස්සේ බෝරෝන්. මෙන්න බෝරෝන්. බෙරිලියම් බෝරෝන්. ඊ තුන්වෙනි කාණ්ඩේ. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. මෙන්න ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ. දැන් ඉතින් ඔයාලට උත්තරේ ලේසිනේ තෝරන්න මොකද්ද? බෙරිලියම් අඩුම ඊට පස්සේ බෝරෝන් ඊට පස්සේ ඔක්සිජන්. උත්තරේ 1 කියලා ගන්න පුළුවන්. දැක්කද? එතකොට හරිම ලේසි. දැන් තුන්වෙනි අයනිකරණ ශක්තිය දුන්නා මොකද කරලා ළමයි? මේ හැඩේ ඇඳගත්තා. මේ හැඩේ අඳින පුරුදු වෙන්න. ඔහොම එක අඳින්නේ නේ. ඔහොම. දැන් තුන්වෙනි අයනිකරණ ශක්තිය නම් තුන්වෙනි අයනික ශක්තිය උපරිම වෙන කාණ්ඩේ මොකද්ද? 3න් එකක් අඩු කරන් 2. එහෙනම් දෙතෙන්ට 2 දාන්න. අඩුම වෙන්නේ තුන්වෙනි කාණ්ඩෙමයි. 3 4 5 6 7 8 1 2. ඔන්න. තුන්වෙනි අයනිකරණ ශක්තිය දුනත් එහෙමයි ප්‍රස්ථාරගත කරා. පැහැදිලි නේද? එහෙමයි ඒක උත්තරේ හොනේ 2022 දෙවන අයනිකරණ ශක්තියෙන් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හරි 23 නම් ළමයි ඕගොල්ලන්ට දෙවන පාඩමේ දැනුමකින් උත්තරයක් ගන්න තියෙන්නේ. හරිද? ඒක මෙහෙමයි කියන්නේ. ද්‍රවීකරණ බලය සහ ද්‍රවණශීලීතාවය කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? ඒක මම පොඩි තීරිය කියලා දෙන්නකො ඉස්සෙල්ලා ළමයි. දැන් මෙහෙමයි. කැට අයනයකුයි ඇන අයනයකුයි ඔහොම තියෙනකොට නිකන් ඉන්නකොට දුරකින් ඉන්නකොට මේ කැට අයනට හිතෙනවා මේ ඍණ අයනයේ ඉලෙක්ට්‍රෝන වලාව තමා දෙසට ඇද ගන්න. හරිද? අන්න එහෙම කැට අයනයට ඉලෙක්ට්‍රෝන වලාව ඇද ගන්න තමාගේ දෙසට ඇද ගන්න තියෙන හැකියාවට අපි කියනවා කැට අයනයේ ද්‍රවීකරණ බලය කියලා. හරිද? කැට අයනයට ඇන අයන ඉලෙක්ට්‍රෝන වලාව විකෘතියට ලක් කිරීමට ඇති හැකියාවට අපි කියනවා කැට අයනයේ ද්‍රවීකරණ බලය කියලා. එතකොට කැට අයනය ධන ගතිය වැඩි වෙන තරමට ළමයි මේ ඉලෙක්ට්‍රෝන වලාව ඇද ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ද්‍රවීකරණ බලය කෙරෙහි සාධක දෙකක් බලපානවා. කැට අයනයේ ද්‍රවීකරණ බලය කෙරෙහි සාධක දෙකක් බලපානවා. එක තමයි කැට අයනයේ මොකද්ද? ආරෝපණය. අනිත් එක තමයි කැට අයනයේ අරය. කොහොමද බලපාන්නේ? කැට අයනයේ ආරෝපණය වැඩි වුණාම ළමයි. මොනවද පෙන්නන්න? කැට අයනයේ ආරෝපණය වැඩි වුණාම ඉතින් ධන ගතිය වැඩි. එතකොට මෙයා මෙහෙමනම් අදින්නේ මෙයා ඊටත් වඩා වැඩිපුර අදිනවා. ඒ කියන්නේ ද්‍රවීකරණ බලය වැඩි වෙනවා. ආරෝපණය වැඩි වෙද්දී. ඊට පස්සේ කැට අයන පොඩි කැට අයනයක් තියෙනවා. මහා තඩි කැට අයනයක් තියෙනවා.
ඍණායන එක සයිස් එකට අදින්න. හරිද? දැන් ඔයාලා දන්නවද වැඩිපුරම අදින්න හැකියාව තියෙන්නේ පොඩි කැටායනයටද මහත කැටායනයටද? ඒක මෙහෙමත් කියලා දෙන්න පුළුවන්. මොකද්ද? කැටායන කියන්නේ කොල්ලෝ. ඍණායන කියන්නේ කෙල්ලෝ. එතකොට අපි දන්නෝ වැඩිපුරම කෙල්ලෝ ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ මහත් අඩි බඩවල් තියෙන කොල්ලොන්ටද නැත්නම් සාමාන්‍ය කෙට්ටු කොල්ලන්ටද? වැඩිපුර කෙල්ලෝ ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒවල දන්නේ 아무තුන් කියන්න ඕනේ නැහනේ. කෙට්ටු කොල්ලොන්ට වැඩිපුර ආකර්ෂණය කරගන්න පුළුවන්. නේ මහත කොල්ලොන්ට වඩා. ඒතර මේක විභාගටෝ කියලා හරියන්නේ නැහනේ. නේ කොහොමද විභාග කියන්නේ? ළමයි මෙහෙමයි. කැටායනය පොඩි වෙනකොට කැටායනය දැන් අපි පිටතට පෙනෙන ධන ස්වභාවය හෝ ඍණ ස්වභාවය තීරණය කරන්නේ ආරෝපණ ඝනත්වය කියන සාධකයෙන්. ආරෝපණ ඝනත්වය වැඩි නම් පිටතට පෙනෙන ධන ස්වභාවය හෝ ඍණ ස්වභාවය වැඩි. ඉතින් මෙතන E කියන්නේ ආරෝපණය. මේ දෙන්නේම ආරෝපණය ළම සමානයි. E සමානයි. හැබැයි මේ B කියන්නේ පරිමාව. මෙයාට මෙයාගේ පරිමාව ලොකුයි. යට කැලේ මෙයාගේ වැඩි. ඒතර ආරෝපණ ඝනත්වය අඩුයි. මෙයාගේ ආරෝපණ ඝනත්වය චූටි නිසා ආරෝපණ ඝනත්වය වැඩි. ඒ කියන්නේ පිටතට පෙනෙන ධන ස්වභාවය වැඩි. එහෙනම් කැටායනය කුඩා වෙනකොට තමයි ළමයි ආරෝපණ ඝනත්වය වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන ඇද ගන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා කැටායනයේ ආරෝපණය වැඩි වෙනකොට කැටායනය කුඩා වෙනකොට ද්‍රවීකරණ බලය වැඩි වෙනවා. ද්‍රවීකරණ බලය වැඩි වෙනවයි කියලා කියන්නේ සහ සංයුජ ලක්ෂණ වැඩි වෙනවා. මොකද මේ ළඟට අරන් එන්නේ ඔහොමම අරන් අන්තර බදාගනි. අපි දන්නවා මේ සහ සංයුජ බන්ධන හැදෙනකොට තමයි මේ කාක්ෂික එකිනෙක මත වැටෙන්නේ. ඒ කියන්නේ අතිච්ඡාදනය වෙන්නේ සහ සංයුජ බන්ධන හදනකොට. ඒ නිසා ළමයි අයනික සංයෝගවලත් නැත්නම් අයනික බන්ධනවලත් තියෙනවා මේ වගේ සහ සංයුජ ලක්ෂණ. ඒතර ද්‍රවීකරණ බලය වැඩි වෙද්දී සහ සංයුජ ලක්ෂණය තමයි වැඩි වෙන්නේ. ඍණායනය සම්බන්ධයෙන් අපි මොකද්ද කතා කරන්නේ? ඍණායනය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ද්‍රවණශීලීතාවය කියන එක. ද්‍රවණශීලීතාවය. ඒ සඳහා මොකද්ද බලපාන්නේ? මොකද ද්‍රවණශීලීතාවය කියන්නේ? කැටායනය මගින් ඇන අයනයේ ඉලෙක්ට්‍රෝන වලාව විකෘතියට ලක් වීම. විකෘතියට ලක් වීමට තමයි අපි කියන්නේ ඇන අයනයේ ද්‍රවණශීලීතාවය කියලා. හැබැයි ළමයි ඒක සරලව කිව්වොත් අදින්න තියෙන හැකියාව තමයි කැටායනයේ ද්‍රවීකරණ බලය කියලා කියන්නේ. සරලව ඇදෙන්න තියෙන හැකියාව තමයි ද්‍රවණශීලීතාවය කියලා කියන්නේ. හරිද? දැන් ද්‍රවණශීලීතාව කියන සාධක කීයක් බලපානවද? දැන් මේකට සාධක දෙකයි මෙතනත් ඒකමයි. මොකද්ද? ඇන අයනයේ ආරෝපණය. ළමයි ඇන අයනයේ ආරෝපණය වැඩි වෙනකොට නේ අපි මෙහෙම ගමු. කැටායන එක සයිස් අඳිනෝ ඍණ එකයි ඍණ දෙක එක සයිස් ඇනායන දෙකක්. හැබැයි මේකේ ආරෝපණය වැඩි. ඉතින් ආරෝපණය වැඩි වුණාම ළමයි කැටායන ආසයි ඍණ අයනයේ ආරෝපණය වැඩි වෙන තරමට අන්න. එහෙනම් ඇනායනයේ ආරෝපණය වැඩි වෙදී ඇදෙන ගතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ තව රූපයක් පෙන්නන්නම්කෝ. අනිත් සාධකේ ඇනායනයේ අරය. කොහොමද ඒක බලපාන්නේ? ඒක බලපාන්නේ කොහොමද? මෙන්න කැටායනය හරි මෙන්න ඍණායනය. ඔන්න ඍණායන එකේ පොඩි මෙයා චූටි ඍණායනය. කැටායන මම ඔන්න එක සයිස් එකට ඇන්දේ. දැන් ළමයි වැඩිපුරම ඇදෙන්නේ පොඩි ඍණායනයේද ලොකු ඍණායනයේද? දැන් අපි කිව්වා ඍණායන කියන්නේ කෙල්ලෝනේ. එතකොට මේ හොඳට ඇදෙන්නේ හිතන්න කෙට්ටු කෙල්ලොන්ගේද මේ මහත කෙල්ලොන්ගේ හොඳට ඇදෙන්නේ. එතකොට ලොකු නේ ඍණායන ලොකු වුණාම තමයි හොඳට ඇදෙන්නේ. ලොකු වෙනකොට හොඳට අදින්න පුළුවන්. හරි. ඒ නිසා නැත්නම් මෙහි මතක තියාගන්න තව ක්‍රමයක් කියන්න. මෙයාගේ නස්ටියට වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන පේන්නේ ලොකු හින්දා. මෙයාගේ නස්ටියට වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන පේනවා පොඩිනේ. ඒ නිසා ළමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව හොඳට විකෘති කරන්න පුළුවන් ඔය පිට එකෙත් ඇවිල්ලා. එන්න මේ නස්ටියට පේන්නේ නැහැ උගේ වටේ දෙන ඉලෙක්ට්‍රෝන. පිට එකෙක් ඇවිල්ලා අර වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන අර වරින් ඉන්නේ කියලා අපි යන් කියලා එහෙම කතා කරනවා. එතකොට ඉතින් විකෘති වෙනවා. ඔන්න මෙයා ඇදෙන වැඩි ඒ නිසා ළමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ ඇන අයනේ අරය මොකක් වෙනකොටද?
වැඩි වෙනකොට එන අයනයේ අරය වැඩි වෙද්දී ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. පැහැදිලිද? ද්‍රවණශීලීතාවය වැඩි වෙනවයි කියලා කියන්නේ මොකක්ද? සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් නේ. එන අයනයේ ආරෝපණය වැඩි වෙන විට සහ එන අයනය විශාල වන විට සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා ද්‍රවණශීලීතාවය වැඩි වීම හේතුවෙන්. හරි. දැන් ළමයි ඕගොල්ලන්ට දීලා තියෙනවා දැන් මම දෙයක් කියන අයනික ලක්ෂණ වැඩි වෙද්දී ද්‍රවාංග තාපාංක, ජල ද්‍රාව්‍යතාවය, තාප වියෝජන උෂ්ණත්වය, තාප ස්ථායීතාවය හැම එකම වැඩි වෙනවා. මොකක් වෙනකොටද? අයනික ලක්ෂණ වැඩි වෙද්දී. අයනික ලක්ෂණ වැඩි වෙන්න නම් ද්‍රවීකරණ බලයයි ද්‍රවණශීලීතාවයයි අඩු වෙන්න ඕන. ද්‍රවීකරණ බලය අඩු වෙනවා කැටායනයේ අරය වැඩි වුණාම සහ කැටායනයේ ආරෝපණය අඩු වුණාම. ඍණ අයනයේ පැත්තෙන් ගත්තොත් ඍණ අයනය පොඩි වුණාම සහ ඍණ අයනයේ ආරෝපණය අඩු වුණාම තමයි ද්‍රවණශීලීතාවය අඩු වෙන්නේ. එතකොට අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඉතින් මෙතන ළමයි ඔයාලට දීපු ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නේ 23 අපි කතා කරන්නේ ඒකේ ළමයි හැම සංයෝගයකම ඍණ අයන සමානයි. දැන් විභාගයට ඕකට මේක පැහැදිලි කිරීමක් දුන්නොත් මෙන්න මේ පොයින්ට් එන්න ඕනේ. සංයෝග සියල්ලේම එකම ඍණ අයනය පවතී. ඒ තමයි පළවෙනි පොයින්ට් එක. සංයෝග සියල්ලේම කැටායනයේ ආරෝපණයද සමාන වේ. කැටායනික අරය බෙරිලියම් 2+, මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ස්ට්‍රොන්චියම් 2+, බේරියම් 2+ කියන පිළිවෙලට වැඩි වෙනවා කැටායනයේ අරය. එවිට කැටායනවල ආරෝපණ ඝනත්වය barium 2+, strontium 2+, calcium 2+, magnesium 2+, beryllium 2+ කියන පිළිවෙලට ආරෝපණ ඝනත්වය වැඩි වෙනවා. මේ අරය හරි. ආරෝපණ ඝනත්වය වැඩි වෙනකොට කැටායනවල ද්‍රවීකරණ බලයත් මේ පිළිවෙලටම වැඩි වෙනවා. කැටායන ද්‍රවීකරණ බලයත් මේ පිළිවෙලටම වැඩි වෙනවා කියලා ලියනවා. මේ තමයි ද්‍රවීකරණ බලය. ද්‍රවීකරණ බලය වැඩි වෙද්දී මේ සංයෝගවල සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් මේ පිළිවෙලට තමයි සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන්නේ කාබනේට වල. මෙන්න සහසංයෝජ ලක්ෂණ මේ විදිහට මොකද වෙන්නේ? වැඩි වෙනවා. අයනික ලක්ෂණේ මේ පිළිවෙලට අඩු වෙනවා. එහෙනම් අයනික ලක්ෂණ වැඩි වෙන්නේ අයනික ලක්ෂණ අඩු වෙන්නේ මොන පැත්තටද? අනිත් පැත්තට. අයනික ලක්ෂණ වැඩි වෙන්නේ මේ පැත්තට. මේ තමයි අයනික ලක්ෂණ අඩු වෙන පැත්ත. දැන් සහසංයෝජ ලක්ෂණ වැඩි වෙන විදිය. හොඳයි. එතකොට අයනික ලක්ෂණ වැඩි වෙන්නේ මේක අනිත් පැත්තට. බෙරිලියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්, බේරියම් කාබනේට්. ඔන්න අයනික ලක්ෂණ වැඩි වෙන පිළිවෙල. අයනික ලක්ෂණ වැඩි වෙද්දී ළමයි ද්‍රවාංක තාපාංක, ජල ද්‍රාව්‍යතාව, තාප වියෝජන උෂ්ණත්වය, තාප ස්ථායීතාව වැඩි වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ අඩුම වියෝජන උෂ්ණත්වයක්. එහෙනම් තාප වියෝජන උෂ්ණත්වය අඩුම වෙන්නේ සහසංයෝජ ලක්ෂණ වැඩි වෙකාගේ. අයනික ලක්ෂණ වැඩි වෙක්කනාගේ තාප වියෝජන උෂ්ණත්වය වැඩි. බෙරිලියම් කාබනේට්ගේ තමයි ළමයි සහසංයෝජ ලක්ෂණ වැඩිම. එයාගේ තමයි එතකොට තාප වියෝජන උෂ්ණත්වය අඩුම වෙන්නේ. නිසා 2023 තුන්වෙනි ප්‍රශ්නට එන්න ඕනේ 1. හරි 2024 ළමයි ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට ක්වොන්ටම් අංක වලින්මයි. අපි දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ක්වොන්ටම් අංක ගැන කියලා දුන්නා. ඒ නිසා මම මෙතන උත්තරේ විතරක් හොයන හැටි කියන්නම්. අහන්නේ 24 තුන්වෙනි ප්‍රශ්නේ n සමානයි 3 ml සමානයි ඍණ 1. n සමානයි 3 ml සමානයි ඍණ 1. හා තව එකක් අහනවා n සමානයි 4 හා n සමානයි 4 ml සමානයි ඍණ 1 ලෙස තිබිය හැකි කාක්ෂික සංඛ්‍යාව තමයි අහන්නේ. හරිද? මේ බලන්නකො ළමයි. n3 කියලා කියන්නේ s තියෙනවා. තව මොකද තියෙන්නේ? p තියෙනවා. තව මොකද තියෙන්නේ? d තියෙනවා.
උපශක්ති මට්ටම් 3ක් තියෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. මෙයාගේ L අංකේ ගත්තොත් 0යි මෙතන L අංකේ 1යි P වල D වල L ට දාන්නේ 2. L කියන්නේ මොකද්ද? කෝණික ගම්මිතය. එහෙම නැත්නම් උද්දිගංශ ක්වොන්ටම් අංකය. එතකොට ml පරමාණුක කාක්ෂක නිරූපණය කරන අංකය තමයි ml. එතකොට මෙයාගේ ml 0යි. නේ? ඒ කියන්නේ S වල මේ පරමාණු කාක්ෂක කියන්නේ බිඳුව කාක්ෂිකේ. මොකද ඍණ L සිට ධන L දක්වා තමයි අංක ටික ලියන්න ඕනේ. ඒතකොට ඍණ මෙතන 1 නම් L ඍණ 1 ඉඳන් ධන 1 දක්වා පූර්ණ සංඛ්‍යා ටික ලිව්වම අංක 3ක් වෙනවා. එන්නේ කාක්ෂික 3යි. මෙතන කාක්ෂික ගත්තොත් ඍණ 2 ඉඳන් ධන 2 දක්වා පූර්ණ සංඛ්‍යා ටික ලියන්න ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ගන්න කාක්ෂික 5යි. දැන් මේකේ මෙහෙමනේ n සමානයි 3 ml ඍණ 1. ඉතින් මේකේ ඍණ 1 කාමරයක් නැහැ. මේකේ ඍණ 1 කාමරයක් තියෙනවා. මේකෙත් ඍණ 1 කාමරයක් තියෙනවා. අන්න එතන දෙකක් තියෙනවා කාක්ෂික. n සමාන 4යි ml ඍණ 1. එකක් බලමු. ඉතින් මේ වගේම ළමයි මේ තුනම මේකෙත් තියෙනවා. අඳින්න ඕනේ නැහැ. ඉතින් S1 තියෙනවා. T1 තියෙනවා. D1 තියෙනවා. ඊට අමතරව මොකද මේක අලුතෙන් එකතු වෙන්නේ F උපශක්ති මට්ටමක් තියෙනවා. එතකොට මේකේ බිඳුව L, මෙතන L1, මෙතන L2, මෙතන L3. ml ගන්න ඍණ 3 මෙතන ml ගන්න වෙන්නේ කියන්නේ පරමාණුක කාක්ෂිකේ ගන්න වෙන්නේ ඍණ 3 ඉඳලා ධන 3 දක්වා පූර්ණ සංඛ්‍යා ටික ලියනවා. අන්න එතකොට කාමර 7ක් එනවා. එතකොට බලන්නකෝ බිඳුව කාමර ඍණ 1 බිඳුව ධන 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 එහෙනම් දැන් ගන්න උත්තරේ මෙතන ළමයි ඔන්න ඍණ 1 මෙන්න ඍණ 1 මෙයාගේ ඍණ 1. එතකොට එතන 3ක් තියෙනවා. එතකොට අපින් අහන්නේ පරමාණු කාක්ෂික මේ විදිහට තියෙන පරමාණු කාක්ෂික සංඛ්‍යාව කීයද? එහෙනම් 3යි 2යි 5යි. උත්තරේ 5යි. හරිද? ඒ කියන්නේ 24 උත්තරේ එතකොට එන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට 4. ඊට පස්සේ ළමයි 2025 බලමු තුන්වෙනි ප්‍රශ්නෙට මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකේ ද්විතීයික අන්තර් ක්‍රියා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි 2025 තුන්වෙනි ප්‍රශ්නෙට යාලා දීලා තියෙන්නේ. ඒකේ යාළගෙන් අහන්නේ මොකද ද්‍රවාංක තාපාංග විචලනයක්වත් මොකක්ද නෙමෙයි ළමයි. ද්විතීයික අන්තර් ක්‍රියාවල නම් දීලා පිළිවෙලින් තෝරන්නලු මේවල තියෙන මොනවද කියලා. හරි මම ඒක පැහැදිලි කරන්නම්. මුලින්ම ඕතෝ නයිට්‍රොෆීනෝල්. මොකද කවුද ඕතෝ නයිට්‍රොෆීනෝල් කියලා කියන්නේ? බෙන්සීන්ට ඕතෝ නයිට්‍රොෆීනෝල් කියන්නේ පීනෝල්. පීනෝල් කියන්නේ මෙන්න මෙහෙම තිබ්බොත් පීනෝල්. ඕතෝ නයිට්‍රොෆීනෝල් කියන්නේ මෙහෙමයි. අපි දන්නවා ළමයි බෙන්සීන්ට යම් කාණ්ඩයක් ආදේශ වුණාම ඒ කාබන්ට සාපේක්ෂව අනෙකුත් කාබන් පරමාණු නම් කරන විදියක් තියෙනවා. මේ ළඟම ඉන්න දෙන්නට කියන්නේ මොකක් කියලාද? ඕතෝ කියලා කියනවා. ඕතෝ ස්ථාන. මේ තියෙන ඕතෝ ස්ථාන දෙකක් තියෙනවා. ඊට පස්සේ දුරින්ම මෙයාට දුරින්ම ඉන්න කාබන් මේකනේ. එයාට කියන්නේ මොකක් කියලාද? පැරා. මේ ඕතෝ ස්ථාන දෙකක් තියෙනවා. පැරා ස්ථාන දෙන එකයි. මැදින් ඕතෝටයි පැරාටයි මැදින් තියෙන එකට කියන්නේ මැදින් තියෙන කාබන්ට කියන්නේ මෙටා. එතකොට දැන් ඕතෝ නයිට්‍රොෆීනෝල් කියලා කියන්නේ ළමයි ඕතෝ ස්ථානයට නයිට්‍රෝ කාණ්ඩයක් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ NO2 කාණ්ඩයක් සම්බන්ධ වෙලා. ළමයි. එහෙම ඕතෝ නයිට්‍රොෆීනෝල් ගේ විහිදුල අඳින්නම් මෙන්න මෙහෙම ධන ඍණ තියෙන්නේ ඔන්නෝම. මෙන්න මේ ඔක්සිජන් කෙනෙකුයි මේ හයිඩ්‍රජනුයි අතර මොකක්ද ඇති වෙන්න පුළුවන් ළමයි? හයිඩ්‍රජන් බන්ධනයක්. හැබැයි මේක විශේෂ හයිඩ්‍රජන් බන්ධනයක්. මේ හයිඩ්‍රජන් බන්ධනය හැදෙන්නේ එකම අණුවේ දෙන්නෙක් අතර. එකම අණුවේ කොටස් දෙකක් අතර. හරිද? දැන් සාමාන්‍යයෙන් ආකර්ෂණ වල හැදෙන්නේ මෙයාතුයි තව අණුවකුයි අතර එහෙමනේ අපි කතා කරන්නේ. එතකොට එන අන්තර්. එතකොට කියන්නේ අන්තර් අණුකාකර්ෂණ බල. නේ දැන් මේ ගෙදර ඉන්න කොල්ලේ කොන අනිත් ගෙදර ඉන්න කෙල්ලත් එක්ක යාළු වෙනවා. එතන මොකද්ද? ඒක අන්තර් අණුකාකර්ෂණ බලය. දැන් මේ ගෙදරම ඉන්න එකේ මේ ගෙදරම ඉන්න එක එහෙම කතා කරනත් හොඳ නෑ වගේ දේවල්. ඒවට කියන්නේ අන්තක්. අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. මේවට කියන්නේ අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. ඉස්සර රජවරුන්ටත් තිබ්බ අන්තක් පුරණේ.
ඒ රජවාසලේම ඒක තිබ්බේ. මේ කොහෙ එළියට යන්නේ රජාට වුණාම අන්තපුරයට යන්නේ. මේ එළියට යන්න ඕනේ නැහැ එතකොට. හරි. ඒක අන්තක් කිව්වේ ඒකයි. ඒ නිසා මෙතනත් අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන පිටේ උන් එක්ක බැඳීමක් නැහැ. තමන්ගෙම අණුවේ ඉන්න කොටස් අතර තමයි බැඳීම හටගෙන තියෙන්නේ. තව මෙයා වගේම තව අණුවක් තුනම මෙතන හැබැයි ඕතෝ නයිට්‍රෝෆීනෝල් විතරයි වලට දීලා තියෙන්නේ. නෑ සෝරි පැරා නයිට්‍රෝ දීලා තියෙනවා. හරි. පැරා නයිට්‍රෝෆීනෝල් කතාව බලමු. පැරා නයිට්‍රෝෆීනෝල්ගේ කතාව මොකද්ද? NO2 බැඳිලා තියෙන්නේ පැරා ස්ථානෙට. මෙන්න මෙතෙන්ට NO2 බැඳිලා ඉන්නේ. එතකොට මේ හයිඩ්‍රජන් ඔබ දුරයි එතන මා සිටිනා නේ සඳුළු තලයි. දුරින් ඉන්නේ. එතකොට අර අන්තක් ඒව හදන්න බෑ. ඒ නිසා මෙයා දිහා බලන්නේ ඉතින් වැඩක් නෑ. මෙයා කියනවා තව අණුවකට කියනවා එන්න ළඟට එන්න. ඔයා ඇවිල්ලා අනිත් පැත්ත හැරෙන්න. කියලා කියනවා. අණුවට කියන්නේ මේ අනිත් පැත්ත හැරුවා. ඔන්න මේ පැත්ත උඩයට මාරු වුණා. දැන් හරි. මේ බලන්නකෝ මේ හයිඩ්‍රජන් මේ ඔක්සිජන් එක හදන්නේ අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධනය. හරිද ළමයි? විතරක් හයිඩ්‍රජන් බන්ධනය. මේ හයිඩ්‍රජන් බන්ධනය හැදෙන්න නම් හයිඩ්‍රජන් කාට බැඳලා ඉන්න ඕනද? පොන්ට බැඳලා ඉන්න. පොන්ට හයිඩ්‍රජන් මෙන්න මේ පොන්ට බැඳලා ඉන්නව නම් සහ තවත් එවැනිම FON අතර ඇතිවන බැඳීමක් තමයි ළමයි හයිඩ්‍රජන් බන්ධන කියලා කියන්නේ. හොඳේ. එහෙම. එතකොට පැරා නයිට්‍රෝෆීනෝල් ගි තියෙන්නේ මොකද්ද? අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන. ඉතින් විභාගෙදි මේ අවුරුද්දේ ඔයාලට එක විශේෂ කරලා දීලා නැහැ. නිකම්ම දීලා තියෙනවා ඕතෝ නයිට්‍රෝෆීනෝල්, පැරා නයිට්‍රෝෆීනෝල් ගේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. අන්තක්ද අන්තර්ද කියලා එහෙම වෙන් කරලා නැහැ. දැන් ඔයාලා මේකේ මතක තියාගන්න කරුණක් තියෙනවා ළමයි. මේ දෙන්නගෙන් ඕතෝ නයිට්‍රෝෆීනෝල් සහ පැරා නයිට්‍රෝෆීනෝල්ගේ ද්‍රවාංක තාපාංක ගත්තොත් වැඩිම වෙන්නේ කාගේද? ළමයි. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි වෙනකොට ඒව ඈඩ් කරන්න අමාරුයිනේ. එතකොට මෙයාගේ තියෙන අන්තක්නේ. මෙයා සහ මේ වගේම තව අණුවක් අතර තියෙන බැඳීම අඩුයි. මෙයාලගේ අන්තක් තියෙනකොට අන්තර් ඒව අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මුන් තමන් ගැන විතරයි හිතන්නේ. අනිත් කට්ටිය ගැන හිතන්නේ නැහැ. එයාලත් එක්ක බැඳීමක් නැහැ. තේරුණාද? හැබැයි මෙයාලගේ තියෙන තනිකරම වටේ ඉන්න උන් එක බැඳීමක් තියෙන. ඒතර අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙනකොට මේවා ඈඩ් කරන්න එපා ළමයි. මේ බන්ධන කඩන්න එපා මෙයාලා ඈඩ් කරන්න නා. ඒතර මෙයාලගේ බැඳීම් ප්‍රබලයි. ඒ අන්තරනේ තියෙන්නේ. දැන් මේකේ ළමයි මෙයා සහ තව මේ වගේම අණුවක් එක ළඟ ඉන්නකොට හිතන්නකෝ. උන් දෙන්න ඈඩ් කරන්න ලේසි. ඇයි උන් දෙන්න අතර බැඳීමක් නැහැ. ඇයි උන්ගේ තියෙන අන්තක් ඒවනේ. ඒතර මේ වගේ අණු ඈඩ් කරන්න ලේසි. තේරුණාද? දැන් මේක ඈඩ් කරා කියලා ළමයි වායුවක් හෝ ද්‍රවයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තාපාංක ගත්තොත් තාපාංක කියන්නේ ද්‍රවයක් වායු කිරීමනේ. දැන් මේක කරුවා කියලා අණු ඈඩ් වෙන්නේ නැහැනේ. අණු ඈඩ් වෙන්න නම් අණු අතර තියෙන බැඳීම් කඩන්න ඕනේ. ඒක තමයි ද්‍රවයක් වායුවක් වෙන්නේ. ඒතර ඒ නිසා ළමයි ඕතෝ නයිට්‍රෝෆීනෝල් වලට වඩා මේක මතක තියාගන්න ඊළඟ අවුරුද්ද වල විභාග වල අහන්න පුළුවන්. ඕතෝ නයිට්‍රෝෆීනෝල් වලට වඩා පැරා නයිට්‍රෝෆීනෝල්ගේ තාපාංකය වැඩි. ද්‍රවාංක තාපාංක වැඩි. හේතුව තමයි පැරා නයිට්‍රෝෆීනෝල්ගේ තියෙන අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන, ඕතෝ නයිට්‍රෝෆීනෝල්ගේ තියෙන්නේ අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. හරි. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධන ගැන එතන කිව්වේ ඉතින් හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ මොකේද කියලා ඇහුවොත් ඕතෝ නයිට්‍රෝෆීනෝල්ගෙත් තියෙනවා පැරා නයිට්‍රෝෆීනෝල්ගෙත් තියෙනවා. ඒ හැම උත්තරේ හැම එකෙම පළවෙනිට දීලා තියෙන්නේ ඕතෝ නයිට්‍රෝෆීනෝලුයි පැරා නයිට්‍රෝෆීනෝලුයි. ඉතින් ඒකින් උත්තරයක් අපිට හිතා ගන්න බෑ. ඊට පස්සේ කියනවා අයන පේරිත දීඩව අන්තර් ක්‍රියා. අයන පේරිත දීඩව අන්තර් ක්‍රියා. දැන් මොකක්ද මේ අන්තර් ක්‍රියාව? අයනයක් තියෙනවා. අයන ධන අයනයක් ඍණ අයනයක්. පේරිත දීඩව කියලා කියන්නේ ළමයි කලින් දීඩවයක් තිබිලා නැහැ. පේරිත දීඩව ඇති වෙන්නේ කලින් දීඩව තිබිච්ච නැති අණු. ඒ කියන්නේ ඒ වගේ අණු වලට කියන්නේ අපි නිර්ද්‍රවීය අණු. මේ නිර්ද්‍රවීය අණුව අයන ගාවට එනකොට දැන් මෙයා ධන අයනයක් නම් අන්‍ය අධ්‍යා බලලා මෙයා පිස්සු හැදෙනවා. මෙයා විකෘති වෙනවා. මෙයාට හිතෙනවා මේ ධන එකත් එක්ක බැඳෙන්න ඕන. මම මේ හරිය ඍණ කරගන්න කියලා මෙහි ඉලෙක්ට්‍රෝන එකතු කරගෙන මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදලා ගන්නවා.
එතකොට මේම හැඩයක් ඔන්න විකෘති වෙන හැඩය. මෙයා මේ පැත්තේ ඩෙල්ටා ඍණ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩු වුණා ඩෙල්ටා දාන. අන්න දැන් මේකට කියන්නේ පේරිත දීර්ඝවයක්. කලින් දීර්ඝවයක් තිබෙන්නේ නැහැ. දැන් තියෙන්නේ පේරිත දීර්ඝවය. අන්න අයන පේරිත දීර්ඝව අන්තර්ක්‍රියා හටගන්නේ මේ විදියට. පැහැදිලිද? එහෙනම් ළමයි අයනේකුයි නිර්ද්‍රව්‍ය අණුවකුයි උත්තරයට හොයමු. බලමු මුලින්ම ki equals i2 ki equals i2 ඔව් i minus අයනයයි i2 ගත්තොම මේ අයනයක් මේ නිර්ද්‍රවීය අණුවක්. එකම පරමාණු විතර ද්‍රවීයතාවයක් නැහැ. නිර්ද්‍රවීය. අන්න මේ දෙන්න අතර අයන පේරිත දීර්ඝ අන්තර්ක්‍රියාව හට ගන්න පුළුවන්. ඔය අන්තර්ක්‍රියාව නිසා ළමයි i3 කියලා ප්‍රභේදයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ki ජලීය ද්‍රාවණයක තමයි අපි i2 දිය කරන්නේ හොඳට දිය වෙනවා. i2 වතුර දිය වෙනවටත් වඩා ki ජලීය ද්‍රාවණයක දිය වෙනවා. හේතුව i2 නිර්ද්‍රවීය අණුවක්. ජලය ගත්තොත් ද්‍රවීය අණුවක්. එතකොට එතන ඇති අන්තර්ක්‍රියා මොකද්ද ළමයි? ද්‍රවීය අණුවක දීර්ඝවයක් තියෙනවා. නිර්ද්‍රවීය අණුවක දීර්ඝවයක් තිබෙන්නේ නැහැ. හැබැයි අර ද්‍රවීය අණුව නිසා නිර්ද්‍රවීය අණුවේ දීර්ඝවයක් තේරණය වෙන්න පුළුවන්. අන්න එතකොට ලැබෙන අන්තර්ක්‍රියාවට කියන්නේ දීර්ඝව පේරිත දීර්ඝව අන්තර්ක්‍රියා කියලා. ඒතර අයඩීන් i2 වතුර දිය වෙනකොට ඇති වෙන්නේ අන්න ඒ වගේ අන්තර්ක්‍රියාවක්. හැබැයි i2 i minus අඩංගු ජලීය ද්‍රාවණයක දිය වෙනකොට ඇති වෙන්නේ අයන පේරිත දීර්ඝව අන්තර්ක්‍රියාවක්. ඒතර මේ අයනයක් තියෙන නිසා ළමයි මේ ආකර්ෂණ බලයේ ප්‍රබලතාව අර දීර්ඝව පේරිත දීර්ඝව අන්තර්ක්‍රියාවට වඩා ප්‍රබලයි. ඒ නිසා i2 වතුරට වඩා හොඳින් ki ජලීය ද්‍රාවණයක දිය වෙනවා. දිය වෙලා i3 කියන අයනය පවා හදනවා. හරි මේ නිකන් අමතර දෙයක් කිව්වේ මේවා අහලා නැහැ ඒ අවුරුද්දේ. එතකොට ki equals i2 කියන එකත් උත්තරයට ගන්න පුළුවන්. මොකද ඒක අයන පේරිත දීර්ඝව අන්තර්ක්‍රියාවක්. ඊට පස්සේ පෙන්වන්නලු දීර්ඝව අන්න පේරිත දීර්ඝව අන්තර්ක්‍රියාවක්. දීර්ඝවයකුයි පේරිත දීර්ඝව. දීර්ඝවයක් කියලා කියනකොට ළමයි එයා මුලින් ඉඳන්ම මොන අණුවක් වෙන්න ඕනද? එයා මුලින් ඉඳන්ම ද්‍රවීය අණුවක් වෙන්න ඕනේ. ඒක මුලින් ඉඳන් ද්‍රවීය අණුවක් කියන්නේ එයාගේ ධන පැත්තකුත් තියෙනවා ඍණ පැත්තකුත් තියෙනවා. මේ ඩෙල්ටා ඍණ මේ ඩෙල්ටා ධන. හරිද? නිර්ද්‍රවීය අණුවක් කිව්වම එයාගේ එහෙම ධන පැත්තක් ඍණ පැත්තක් නෑනේ ළමයි. හරි. දැන් මේ අන්තර්ක්‍රියාව ඇති වෙන්නේ ද්‍රවීය අණුවකුයි නිර්ද්‍රවීය අණුවකුයි අතර. මම නිර්ද්‍රවීය මෙහෙ පෙන්නන්නම්. පරමාණුවක් ළමයි නිර්ද්‍රවීය පරමාණුවක් වෙන්නත් පුළුවන්. පරමාණුවක් හෝ අණුවක්. හරි. දැන් මෙයාගේ ධන පැත්ත දැක්කම එයාට නිකන් ඉන්න බෑ. නේ? දැන් සමහර වැඩ නැහැ සමහර කොල්ලෝ ඉන්න දැන් හොඳට ඉගෙන ගන්න හිතාගෙන තමයි මේ එන්නේ. හැබැයි මොකක් හරි කෙල්ලෙක් දැක්කම ඔන්න විකෘති වෙනවා. ඒක උ ඉගෙන ගන්න ඒ කෙල්ල පස්සේ යනවා. ඉතින් මෙතනත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ ධන එක දැකලා මේ ඇයිට හිතනවා මේ පැත්ත ඍණ කරගන්න. අන්න මෙහි ඉලෙක්ට්‍රෝන එකතු කරගන්න ඕන. එතකොට මෙහි ඩෙල්ටා ඍණ මේ පැත්ත ඩෙල්ටා දාලා අන්න බලන්නකො දැන් ඇතුළ අන්තර්ක්‍රියා. මේක පේරිත දීර්ඝවය. කලින් තිබ්බේ නෑ දීර්ඝවය. මේක ස්ථිර වශයෙන් දීර්ඝවයක් තිබ්බා. එහෙනම් මේ අන්තර්ක්‍රියා නම දීර්ඝව පේරිත දීර්ඝව අන්තර්ක්‍රියා. එහෙනම් ඔයාලා මෙතන උත්තරයට හොයන්න ඕනේ ද්‍රවීය අණුවකුයි නිර්ද්‍රවීය අණුවක් හෝ පරමාණුවක්. බලමු දීපු උත්තර. පළවෙනි උත්තරේ තියෙනවා HCl ඇලීරක් ආගන්. HCl ද්‍රවීයයි ආගන් කියන්නේ නිර්ද්‍රවීය පරමාණුවක්. අන්න ඒ උත්තරේ හරි එතකොට. මම කියන්නේ මේ තුන්වෙනියට ඒක තියෙන එක හරි. තව බලමු අනිත් ඒවල. දෙවෙනි උත්තරෙත් ළමයි තුන්වෙනියට තියෙන්නේ මාරු කරලා නෑ. තුන්වෙනි උත්තරේ ගත්තොත් CLF හා KI. sorry CLF නෑ ඔය CLF දීලා තියෙන්නේ. නිකම්ම CLF. ඒක ළමයි තියෙන ද්‍රවීය අණුවක්නේ. මේ ද්‍රවීය අණුව තව මෙයාගේ මේ වගේම අණුවක් අතර ඇති වෙන දීර්ඝව අන්තර්ක්‍රියා. ඒව දීර්ඝව. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන්. මොකද්ද? දීර්ඝව පේරිත දීර්ඝවයකට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න තෝරන්න තියෙන්නේ දීර්ඝව. ඉතින් දීර්ඝව අන්තර්ක්‍රියාවේදී මේ CLF. මොකද
CLF ගත්තම ළමයි මෙයා ඩෙල්ටා දාන විද්‍යුත්ත්‍රතා වෙනස තියෙන පැහැදිලිව මෙයා ධන මෙයා ඍණ. ඒතර මෙයා තව අණුවක් ගත්තම CLF මෙයා ඍණ මෙයා ධන මෙන්න මේ අතර මේ වැඳීමට කියන්නේ දීර්ඝව දීර්ඝව. හරිනේ. මෙයාගේ CL මෙයාගේ F එක. මේ CL මෙයාගේ F එක. ඒක දීර්ඝව දීර්ඝව. එහෙනම් මේකේ හරියම උත්තරය අපිට ලස්සනට ගන්න පුළුවන් 2025 තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ තමයි ගන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන ඊට පස්සේ අයන පේරිත දීර්ඝව එක ඊට පස්සේ දීර්ඝව පේරිත දීර්ඝව සහ දීර්ඝව කියන්නේ පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ මේ 2025 ප්‍රශ්නේ.